පළමු මෝටර රථ ලෙස අපට හමු වී ඇත්තේ Honda Fit 2013 වර්ෂයේ ලියාපදිංචි කරන ලද ජපන් මාදිලියේ කාර් රථයකි. මෙම මෝටර රථය ඔටෝජෙට් පදියක් සහිත මෝටර රථයක් වන අතර පවර් ඔප්ෂන් වලින් සමන්විත වන අතර AC වලින් සමන්විත වේ. දැනට ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති මෙම මෝටර රථය දැනට හොඳ කන්ඩිෂන් තත්ත්වයක පවතින බව අයිතිකාරයෝ විසින් පවසා සිටිනවා. ඔබට දැන් ඇතුළත සහ පිටත කන්ඩිෂන් තත්ත්වය ෆොටෝ මගින් නිරීක්ෂණය කිරීමට හැකියි. මේ මෝටර රථය දැනට කිලෝමීටර් 2,57,000ක් පමණ දුවා ඇති අතර මේ මෝටර රථය සඳහා මුදලින් ලක්ෂ 75ක් ලබා දී රැගෙන යාමට හැක. දැම පාතින් දක්වා දුරකථන අංක නොත මෝටර රථයේ හිමිකරු කන්ටැක්ට් කරගන්න. ඔන්න ඉතින් වැගන් වර්ගයේ කාර් හොයන අයට Nissan වැගන් මාදිලියේ මෝටර රථයක් අපට හමු වී ඇත. මේ මෝටර රථය මැනුවල් J5 සහිත මෝටර රථයක් වන අතර දැනට හොඳ කන්ඩිෂන් තත්ත්වයක පවතින බව අයිතිකාරයෝ පවසා සිටිනවා. රනින් කන්ඩිෂන් එන්ජින් කන්ඩිෂන් පැත්තේ ඉතාලගත පවතින මෝටර රථය මැනුවල් J5 සහිත මෝටර රථයක් වන අතර ඇතුළත හොඳ කන්ඩිෂන් තත්ත්වයක පවත්වාගෙන ඇති බව අපට දැන් ෆොටෝ මගින් නිරීක්ෂණය කිරීමට හැකියි. ඉතින් මේ මෝටර රථය දැන් පවතින්නේ කොට්ටාව ප්‍රදේශයේ වන අතර මෝටර රථය සඳහා මුදලින් ලක්ෂ 8.5ක් කියලා තමයි කියන්නේ. දැන් පාතින් දක්වා දුරකථන අංක නැත මෝටර රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න. ඊළඟට බලමු ඇත්තේ Honda Civic මාදිලියේ 1985 වර්ෂයේ ලියාපදිංචි කරන ලද Honda Civic වර්ගයේ මෝටර රථයකි. මෝටර රථයේ කන්ඩිෂන් තත්ත්වය අපට දැන් ෆොටෝ මගින් නිරීක්ෂණය කිරීමට හැකි වන අතර මෝටර රථය 13 නම්බර් මෝටර රථයක් වේ. දැන් රනින් කන්ඩිෂන් පැත්තේ ඉතාලගත තත්ත්වයේ පවතින මෝටර රථය දැනට සුළු අඩුපාඩු ප්‍රමාණයක් පවතින බව මෝටර රථය අධිකාරිය පවසන අතර මෝටර රථය දැන් පවතින්නේ මහියංගනයේ ප්‍රදේශයේ වන අතර මුදලින් ලක්ෂ 6.5ක් කියලා තමයි කියන්නේ. දැන් පාතින් දක්වා දුරකථන අංක නැත මෝටර රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න. ඉතින් ඔන්න ඊළඟට අපිට 2008 වර්ෂයේ ලියාපදිංචි කරන ලද ඇල්ටෝ මාදිලියේ මෝටර රථයක් හමු වී ඇත. මෝටර රථය රනින් කන්ඩිෂන් පැත්තේ ඉතාලගත තත්ත්වයේ පවතින අතර දැනට ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති මෝටර රථයක් වේ. කන්ඩිෂන් තත්ත්වය ඉතාලගත තත්ත්වයේ පවතින බව අධිකාරියෝ විසින් පවසා සිටින අතර මුදලින් ලක්ෂ 6ක් අතට ලබා දී රැගෙන යාමට හැක. දැම පාතින් දක්වා දුරකථන අංක නැත තමයි මෝටර රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න. ඊළඟට අපට හමු වී ඇත්තේ Tata Indica වර්ගයේ මෝටර රථයක්. මෝටර රථය දැනට හොඳ කන්ඩිෂන් තත්ත්වයක පවතින බව අධිකාරියෝ විසින් පවසා සිටින අතර එන්ජින් දාවන තත්ත්වය ඉතාලගත තත්ත්වයේ පවතින අතර රනින් කන්ඩිෂන් ඉතාලගත තත්ත්වයේ පවතී. මේ මෝටර රථය සඳහා මෙම අයිතිකාරයෝ විසින් මේ ටයර් 4ම අලුතෙන් තමයි සකසා ඇති අතර මේ මෝටර රථය මැනුවල් J5 සහිත මෝටර රථයක් වන අතර දැනට කන්ඩිෂන් තත්ත්වය අපට දැන් ෆොටෝ මගින් නිරීක්ෂණය කිරීමට හැකියි. ඉතින් මේ මෝටර රථය සඳහා අතින් ලක්ෂ 3ක් වගේ තිබෙනවා. අපිට මේ මෝටර රථය අරන් යන්න පුළුවන්. මේ මෝටර රථය සඳහා පිනස් එක ලෙස ලක්ෂ 15ක් ගන්න පුළුවන්. මුළු මුදල ලක්ෂ 18කි. දැන් මේ පහතින් දක්වා දුරකථන අංක නැත මෝටර රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න. ඊළඟට අපට හමු වී ඇත්තේ Toyota Carina AT 150 වර්ගයේ මෝටර රථය. මේ මෝටර රථය 15 නම්බර් මෝටර රථයක් වන අතර දැනට පවර් ස්ටීරින් වීල් වලින් සමන්විත වන ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති මෝටර රථයකි. පොඩි මොඩිෆයි කරන්නයකට ලක් කර ඇති අතර කන්ඩිෂන් තත්ත්වය ඉතාලගත තත්ත්වයේ පවතින බව අධිකාරියෝ විසින් පවසා සිටිනවා. රනින් කන්ඩිෂන් පැත්තේ ඉතාලගත තත්ත්වයේ පවතින අතර එන්ජින් කන්ඩිෂන් පැත්තේ ඉතාලගත තත්ත්වයේ පවතී. 1600cc එන්ජිමක් සහිත 5 එන්ජිමක් සහිත මෝටර රථයක් වන අතර මේ මෝටර රථය ලීටරයට කිලෝමීටර් 14ක් පමණ වැඩ කරන මෝටර රථයක් වන අතර මේ මෝටර රථය දැන් පවතින්නේ කඩුවෙල ප්‍රදේශයේ වෙන අතර මුදලින් ලක්ෂ 8.85ක් කියලා තමයි කියන්නේ. දැන් පාතින් දක්වා දුරකථන අංක නැත මෝටර රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න. ඔන්න ඉතින් ඊළඟට ගෙවාගෙන යන වාහනයක් හොයපු මෙන්න ගලා තියෙන 18 Nissan B11 වර්ගයේ මෝටර රථය. මේ මෝටර රථය ඉතාලගත තත්ත්වයේ පවතින බව අධිකාරියෝ පවසා සිටින අතර දැන් ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති මේ මෝටර රථය රනින් කන්ඩිෂන් පැත්තේ ඉතාලගත තත්ත්වයේ පවතින බව අධිකාරියෝ පවසා සිටිනවා. මේ මෝටර රථය දැනට 1985 වර්ෂයේ ලියාපදිංචි කරන ලද මෝටර රථයක් වන අතර මුදලින් ලක්ෂ 3.85ක් අතින් ලබා දී රැගෙන යාමට හැකි වන අතර මුදලින් රුපියල් 19,800 ගානේ 27ක් ගෙවන්න තියෙන මේ මෝටර රථය සඳහා. දැන් මම පහතින් දක්වා දුරකථන අංක නැත මේ මෝටර රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න. ඔන්න ඉතින් Nissan March වර්ගයේ මෝටර රථ හොයන එකට මෙන්න ගෙනල්ලා තියෙන 2004 වර්ෂයේ ලියාපදිංචි කරන ලද Nissan March වර්ගයේ මෝටර රථය. මේ මෝටර රථය ඇතුළත සහ පිටත හොඳ කන්ඩිෂන් පවතින අතර
ඇටලස පිට ඔරිජිනල් බොඩි වලින් සමන්විත වන අතර ඔටෝ මෝටර් රථයක් වන අතර එක් නම්බර් මෝටර් රථයක් වේ. රනින් කඩිචෙන් පැතිවොත් ඉතාලන තත්ත්වයෙන් මම පාවිච්චි කරලා ඇති මෝටර් රථයක් වන අතර දැනට හෙට්ටිපොළ ප්‍රදේශයේ පවතින මේ මෝටර් රථය මුදලින් ලක්ෂ 30,50,000ක් කියලා තමයි කියන්නේ. දැන් මම පහතින් දක්වන දුරකථන අංගුව නම් මෝටර් රථය ඇති කර කන්ටැක්ට් කරන්න. මෙන්න වැගන්ආර් හොයපු කට්ටියට ගෙනල්ලා තියෙන සුපිරිම කන්ඩිෂන් තත්ත්වයක පවතින වැගන්ආර් එක. මේ වැගන්ආර් එකේ පුල් ඔප්ෂන් ඔටෝ ජීර් 537 මෝටර් රථයක් වන අතර AC වලින් සමන්විත වේ. රනින් කන්ඩිෂන් එන්ජින් කන්ඩිෂන් ඉතාලක තත්ත්වයේ පවතින මෝටර් රථය පවර් මීන පවර් ෂටර් වලින් සමන්විත වේ. මේ මෝටර් රථය 2015-2016 වර්ෂවල ලියාපදිංචි කරන ලද මෝටර් රථයක් වන අතර මේ මෝටර් රථය දැනට දෙවෙනි ආතකට සතු පවතින මෝටර් රථයක් වේ. මේ මෝටර් රථය සඳහා මුදලින් ලක්ෂ 15ක් අතින් ලබා දී රැගෙන යාමට හැකි වන අතර දැන්ම පහතින් දක්වා ඇති දුරකථන අංකුව නම් මෝටර් රථය ඇති කර කන්ටැක්ට් කරන්න. මෙන්න ලාන්ස් බොක්ස් හොයන කට්ටියට yellow color ලාන්ස් බොක්ස් එකක් අපිට හමු වී ඇත. මෙම ලාන්ස් බොක්ස් එකට 10 ඩයිස් නම්බර් ලාන්ස් බොක්ස් එකක් වන අතර මෝටර් රථය 1979 වර්ෂයේ ලියාපදිංචි කරන ලද මෝටර් රථයක් වේ. ඇතුළත yellow වර්ණයෙන් සකසා ඇති අතර හොඳ පෙනුමක් ලබා දීමට මොහු කටයුතු කර ඇත. මොඩිෆයි කරනයකට ලක් කර ඇති මේ මෝටර් රථය ඩොකියුමන්ට් සියල්ල දැනට ක්ලියර් කර ඇති මෝටර් රථයක් වේ. ටයර් 150ක් සහ බොඩිය 175ක් පමණ දැනට පවතින අතර බොඩි ටින්කරින් ප්‍රමාණයක් කර ගැනීමට අවශ්‍ය බව මෙම ආයතකයට විසින් පවසා සිටිනවා. මේ මෝටර් රථය සඳහා මෙම ආයතකයට විසින් මුදලින් දක්වා ඇත්තේ ලක්ෂ 6.5ක් පමණ මේ මෝටර් රථය වන අතර දැන්ම පහතින් දක්වා ඇති දුරකථන අංක නම් මෝටර් රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න.